අපි මේ රට බාර ගන්නකොට අපිට විශාල අභියෝග ටිකක් තිබ්බා. ඔබ තමුන්නාන්සලා අපිට මේක බාර දුන්නේ මුන්ටවත් දීලා මේක හදයිද කියලා බලන්න නේ දුන්නේ. අපි මේක බාරගත්තා. බාර ගන්නකොට භාණ්ඩාගාරයේ සැලකියුතු විනාශ වෙලා. බංකොලොත් වෙලා. ණය ගෙවා ගන්න බෑ. දැන් අපි මේ බංකොලොත් වෙච්ච රට බාරගෙන අවුරුද්දයි මාස 6යි. බාරගෙන දැන් ප්‍රශ්න ගොඩක් එක්ක බාරගත්තා. බාරගෙන යනකොටත් ප්‍රශ්න ආවද නැද්ද? ආවා. ඔබ තමුන්නාන්සලාගේ ජීවිත කාලේ මෙච්චර ස්වභාවික විපතක් දැකලා තිනවද දිට්ටතරම්? නෑනේ. ලොකු විපතක් ආවා. මිනිස්සුන්ට විශාල හානි වුණා. ඔක්කොම පිළිසකර කරන්න ඕන. ඔන්න ලොකු ප්‍රශ්නයක් ආවා. මේක බාරගෙන ඉන්න. ආයි මේක ටිකක් පියෝගෙන එනකොට ඔන්න තව ප්‍රශ්නයක් ඇවිල්ලා දැන්. මොකක්ද? ඇමරිකාවේ, ඊශ්‍රායලයේ, ඉරානයේ යුද වදිනවා. දැන් ලෝකේ බලවත් දියුණු රටවල් වලටත් අමාරු. දැන් අපේ රටේ ඩීසල් පෙට්‍රල් වලට වඩා සමහර දියුණු රටවල් වල ගණන් වැඩි. මිල ඉහළ ගිහිල්ලා. හැබැයි අපි රටේ මේ ඔක්කොම කළමනාකරණය කරගන්න. අවුල් කරගන්නේ නැහැ. දැන් අර බලගල්ල මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ වගේ ආණ්ඩුවක් නොහිටියා නම් මේ විදිහට නිලධාරි අපි ඔක්කොම කැප නොවුනා නම් අපි දන්නවා මේ රටේ මේ වගේ විපත් ආපු වෙලාවල් වල සුනාමි එහෙම ආපු වෙලාවල් වල සුනාමි වලට ආපු සල්ලි එක දේශපාලඥයන්ට ගියා කියලා තියෙනවද නැද්ද? තියෙනවා. දැන් මේකේ එහෙම චෝදනාවක් කාටවත් කරන්න බෑ. මේ ජනතාවට සාධාරණ ලෙස මේ පේන්න බෙදෙන ඔක්කොම. ඒ නිසා අපි මේ ආණ්ඩුව අරන් අවුරුද්දයි මාස 6ක් යනකොට අපිට විශාල ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. ඔබ තමුන්නාන්සලාගේ ප්‍රශ්න අපි निराකරණය වෙච්ච පොරොන්දු ඉෂ්ට කරනවා. හැබැයි ඉතින් අවුරුදු 76ක් විනාශ වෙච්ච රටක් අවුරුදු එකමාරෙන් හදන්න පුළුවන්ද? එහෙම බෑ. කට්ටියට ඉතින් ලෙඩට ඉක්මන් ඇති ලෙඩේ සනීප කරගන්න. හැබැයි ලෙඩේ බරපතලයි නම් ටික සනීප කරන්න කාලයක් යනවා. ඉතින් අපි මේ අසාධ්‍ය ලෙඩෙක් වගේ රටක් බාරගෙන යන්නේ.